මාතෘකාව විශේෂිත වූ ප්‍රතිඵල සාධන. ලියන්න මාතෘකාව විශේෂිත වූ ප්‍රතිඵල සාධන. විශේෂිත වූ ප්‍රතිඵල සාධන. හරි. විශේෂිත වූ ප්‍රතිඵල දෙකක් තියෙනවා. මොනවද දෙක මේ කරන්නේ? එකක් තමයි NCR කියන එක සමානයි MDCM NC එනවා. ඕක තමයි විශේෂිත වූ පළවෙනි ප්‍රතිඵල. අනිත් එක තමයි NCR NCR එකතු කරොත් NCR ධනයක අවසාන උත්තරේ එන්නේ N ධන 1C R ධන 1. ඔන්න ඔය සමීකරණ දෙක ඕන. මොනවාද සමීකරණ දෙක? NCR සමානයි NC NR අනිත් එක NCR ධන NCR ධන එක සමානයි NCR ධන 1. ගණන් හදන්න ඕන වෙලා තියෙනවද නැහැ? එහෙම ඕනේ. ඕන වෙලා නැහැ. පාස් කරලා ඇවිල්ලාම නැත්තර. හරි තේරුණාද? ඒ උනත් නේම් කියන දෙනවා. නෝට් එකේ උගන්වන්න තියෙන ඉඳ උගන්වන්න තියෙන ඉඳ කියලා. මේක කොහොමද මේක හරි කියලා දැනගන්නේ? දෙපැත්තම අරගෙන LHC RHC ඔප්පු කරලා බලන්න හරියනවද? මේක LHC RHC හරියනවා නම් හරි නේ. left hand side එක ගත්තොත් NCR කියන්නේ කවුද? එක ප්‍රමාණයක් දෙන්නේ R ප්‍රමාණයක් කියලා දාව NCR ප්‍රමාණය. right hand side එක ගත්තොත් බලන්න NC NCR මොකක්ද? පළවෙනි උඩේගේ ප්‍රමාණය මේකෙන් මේක අඩු කරමු. R ප්‍රමාණය කියලා දාව යට එකලු දැන් මේ ආවමඩ සිටි මේ අවුමයි මේ ඉන්නවා. පැත්තමාරු ලයිටර් එකෙන් දෙවරක් දුන්නේ කිව්වොත් තුන්වරක් දෙයි කිව්වොත් දෙක මේක තේරෙන්නේ. අද මේක මොකද සමාන එහෙනම් මේ LHS කියන එක RHS ට මොකද වෙන්නේ සමාන. ඒ කියන්නේ මේ කොයි වගේ තැන් වලටද පාවිච්චි කරන්න පුළුවන් නේ. එහෙනම් කිව්වොත් එහෙනම් 15 සීට් කියලා තිබ්බොත් එහෙනම් මොන වෙලාවක මොන පාවිච්චි කරන්න ඕනේ. NCR තිබ්බොත් මේ NA නම් මේක ලියන්න මොකද මේකෙන් මේක අඩු කරලා තියෙන එක ලියුවොත් එකමයි වෙන්නේ. එහෙනම් 15 සීට් 3 කියන එක ලියන්න පුළුවන් කොහොමද? 15 3 තියෙන්නේ 12යි. එහෙනම් 15 සීට් 3 තියෙන ඕන තැනකට අපිට කවුන්ට් එකක් පුළුවන්. 15 සීට් 12. තේරුණාද කියන්නේ? මේක තමයි සාධක. හරි මේකෙන් ගණන් ඇවිල්ලා තියෙනවද නැහැ? හරි එහෙම ගණනක් ඇවිල්ලා නැහැ. හරි තේරුණා නිකන් ගණන් කරනවා. හරි ඊට පස්සේ ඊළඟට 34 න් උත්තරේ කිව්වා. 34 න් උත්තරේ කිව්වා. ඈ C මේකෙන් මේක අඩු කරගෙන C හරි CC 15 කිව්වොත් CC 15 තියෙන ඕන තරම් තෝරලා යන්න. CM 15 ඔය හැම එකම මොකද වෙන්නේ? සමානයි. ඔය එක පැත්තක ප්‍රූෆ් එකක්. හරිද? left hand side එක ගන්න. අර RHS වර්ග කියලා පෙන්වන්න බෑ. හරි? මේක ප්‍රසාරණය කරොත් n ප්‍රමාණෝපිතයේ තියෙන r ප්‍රමාණෝපිතයවතාව n විනාගේ ප්‍රමාණෝපිතය. ගන්න n ප්‍රමාණෝපිතයේ තියෙන r දැන් එකේ ප්‍රමාණෝපිතයවතාව මේකෙන් මේ ගඩු කරොත් n විනහා පරිණෝමයේ ප්‍රමාණෝපිතය. මේ දෙන්නගෙම ලොකු එකන කවුද? r ද r දැන් එකද ලොකු? පොඩු හරයක් ගන්න මෙහාට r දාස් දැන් එකද ලොකු? r දැන් එකේ ප්‍රමාණෝපිතය. මේකද ලොකු මේකද? මේක ලොකු. මේ කොච්චරද? එන්නේ r ඕක මොකද පොඩු හරය. එතකොට මේක r දැන් එක මේක එනේනවනේ. r කියන r දැන් එක වෙනකම් උඩ දෙකම මොකද වෙන්නේ? r දැන් එකෙන් උඩ. මේක එනීමමයි මේකට වඩා මෙයා කොච්චර පිටි? එකක් පිටි. එතකොට මෙයා කාගෙන් ගුණ කරොත් හරියන්නේ. උඩයි යටයි දෙකම මොකද කරන්නේ? වෙන්දිනාර්ගේ ගුණ කරොත් තමයි මේ පදේ හැදෙන්නේ. තේරුණා? එහෙනම් යට ගුණ කරලා පොදු වල එකක් එහෙනම් උඩත් මොකද කරන්නේ? වෙන්දිනාර්ගෙන් ගුණ කරනවා. හරි? මේ දෙන්නටම කවුරු පොදුද? n ප්‍රමාණෝපිතේ පොදු. එහෙනම් r ධන 1 ධන n r. මෙයාට මේ ලැබෙනවා. r ධන 1 ප්‍රමාණෝපිතේ වතාව n දිනාර්ගේ ප්‍රමාණෝපිතේ මේ ඉන්නේ කවුද? n ප්‍රමාණෝපිතේ වතාව n ධන 1 එදීම r ධන 1 ප්‍රමාණෝපිතේ වතාව n දිනාර්ගේ ප්‍රමාණෝපිතේ මේ n ප්‍රමාණෝපිතේ වතාව 3 දෙනෙක් නෙමෙයි. n ධන 1 ප්‍රමාණෝපිතේ එදීම කවුද? r ධන 1 ප්‍රමාණෝපිතේ වතාව n දිනාර්ගේ ප්‍රමාණෝපිතේ මේ ඉන්නේ මොකක්ද? මේක මේ n ධන 1 c r ධන 1 මේකේ ප්‍රමාණෝපිතය මේක ප්‍රමාණෝපිතය මේක අඩු කරගෙන මොකද එකටද ඒකල ගිහින් මෙතන එතන ආයන RHS ට සමාන හරි එහෙනම් මේ ඕන වෙලාවක මම ලියන්නේ එක්සැම්පල් නේ 703යි 704යි කියන්නේ කවුද කියලා තියෙන්නේ NCR NCR ධන 1යි නම් උඩටත් මොකද වෙන්නේ එකක් එකතු වෙන එක වෙන්නේ එහෙනම් කියේ 703යි 704යි කියන්නේ කියේ 800
තේරුණාද කියන්නේ? හරි. ඊට පස්සේ 35 8යි 35 9 උත්තරේ ගියේ. 30 5 9 හරි. CC 5 CC 6 ආඩන් තියෙන්න ඕනද ප්‍රමේය දෙක? එහෙම නැහැ. ඕන වෙලාවක දුන්නොත් ඒ වෙලාවට ඔප්පු කරගන්න පුළුවන්. ඇයි සුළු කිරීම හොඳට පුළුවන් නම් ඒ වෙලාවට ජස්ට් මොකද කරගන්න පුළුවන්? ඔප්පු කරලා ගන්න පුළුවන්. මොකද සමීකරණ දෙක NCR සමානයි NCR ධන R NCR අනිත් එක NCR ධන NCR ධන එක සමානයි N ධන එකයි C R ධන එකයි. ඔය දෙක තමයි විශේෂිත වූ ප්‍රතිඵල දෙකේ සාධනයේ එක්සැම්පල් සෙට් දෙක ගන්න. හරිද? ඒකට එකක් දෙන්න. ඒක ලස්සනට කම්ප්ලීට් කරගන්න. ඊළඟට අපි ඔගෙන් ගණන් කීපයක් හදමු. right? අඩුපාඩු තියෙන හැටි කියලා.